සුබ දවසක් වේවා කියලා සියලු ශ්‍රී ලාංකිකයින්ව මිනිස්සුගේ වොයිස් YouTube නාලිකාවෙන් පිළිගන්නවා. අද මේ කෙටි වීඩියෝ පටය මුදා හරින්නේ මම වීඩියෝ පටයක් මුදා හරියා ඉතාලියට ඩෙක්‍රෙට්ටෝ ෆ්ලූස් එකේ වතු වීසා කැටගරි එක යටතේ ඉතාලියට ආපු පසු කෙසේද සේවාදායකයා ඔහුගේ අයදුම්පත පැමිණීම ප්‍රෙෆෙක්ටුරා ආයතනයට දැනුම් දෙන ආකාරය. ඉතින් මම පෙර වීඩියෝ පටේ සඳහන් කළ ආකාරය 2025 24 23 නීතියට අනුගත වෙච්ච ක්‍රමවේදයයි 2026 ඩෙක්‍රෙටෝ ෆ්ලූස් එකේ සේවාදායකයා වන ඔබ ඉතාලියට පැමිණි පසු ඔබ ඔබගේ සේවා යෝජකයා මුණ ගැසී ඔහු විසින් ප්‍රෙෆෙක්ටුරා ආයතනයට දැනුම් දෙන්නේ නව ක්‍රමවේදය වන පොර්තාලේ සර්විසියෝ එකේ තියෙන පියත්තෝ ෆෝර්ම එක හරහා ඔබගේ සේවා යෝජකයා විසින් ඔබගේ පැමිණීම ප්‍රෙෆෙක්ටුරා ආයතනයට දැනුම් දෙනවා. ඉන්පසුව ඉතාලියේ විවිධ පළාත්වල තියෙන ප්‍රෙෆෙක්ටුරා ආයතන සමහර විට ඔබව ප්‍රෙෆෙක්ටුරා ආයතනයට කැඳවන්න පුළුවන් කොන්ත්‍රාත් දිස්කෝජනික සංකරණ සහ ඔබට අදාළ පෙරමෙස්තු දිස්කෝජනයකට අයදුම් පීමට අදාළ මොදලු දුවචෙන්ත නෝවේ අයදුම් පත්‍ර ලබා දීමට හෝ සමහර ආයතන ප්‍රෙෆෙක්ටුරා ආයතන එය ඔබගේ දත්තොට දෙවගේ මත ඔබගේ සේවා යෝජකයාගේ පොර්තාලේ සර්විසියෝ එකටම ඒ පියත්තෝ ෆෝර්ම එකටම එවන්න හැකියාව තියෙනවා. ඒ නිසා මෙම ඩෙක්‍රෙටෝ ෆ්ලූස් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඒ කැටගරි එකේ මේ සංශෝධනය මේ වීඩියෝ පටෙන් මම ඔබට නිවැරදි කරනවා. ඉතින් ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතිවන්ත වෙනවා. නැවත මෙසිරිය වොයිස් නාලිකාව තුළින් අපි හමු වෙමු ඉතාලියේ මේ නීති රීති පිළිබඳව ඔබ යාවත්කාලින කිරීම සඳහා. ස්තුතියි.